නිලන්ත සර් ළමයින්ට තියෙන ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ස්ට්‍රීම් වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් මේක. ළමයි අහන දෙයක් තමයි මේ දවසකට පැය කීයක් වැඩ කරන්න ඕනේද? හරිද? නැත්නම් සතියකට පැය කීයක් වැඩ කරන්න. ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්න දවසකට වැඩකට පැය ගන්න. ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. අපි දෙන්නත් එක්කද ඒකට කතා කරමු ළමයෙක් දවසකට පැය කීයක් වැඩ කරන්න ඕනේද? මෙහෙමයි දැන් අර ළමයි ඕක අපෙනුත් මගෙනුත් කාස් වල ගොඩක් අහන දෙයක් මේ ඕක ප්‍රශ්නෙම සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ මෙහෙමයි ළමයෙක් කොච්චර වැඩ කරන්න ඕනද කියන එක අපි වැඩ කරපු ප්‍රමාණය පැය වලින් මනින්න පුළුවන්. කොච්චර වැඩ කළාද කියලා පැය වලින් මනින්න පුළුවන්. නමුත් පැය කොච්චරක් වැඩ කරන්න ඕනද කියන එක සාර්ථක ප්‍රශ්නයක් නෙමෙයි. අනිවාර්යයෙන්. ඒත් ළමයෙක් ඒ කියන්නේ වැඩ කරන්න ඕන පැය ගණන තීරණය වෙන සාධක කීපයක් තියෙනවා. එකක් එයාගේ බුද්ධි මට්ටම. එයාට කොච්චර කැපැසිටි එකක් තියෙනවද? ඊට පස්සේ එයාට කොච්චර වැඩ ප්‍රමාණයක් කරන්න තියෙනවද? ඊට පස්සේ ඔන්න ඔය වගේ සාධක කීපයක් අනුව වැඩ කරන්න ඕන ප්‍රමාණය කියන්නේ කාලය තීරණය වෙනවා. මෙතන මෙහෙම බොහෝම බොහොම සාමාන්‍යයෙන් හිතන පන්තියේ හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න හොඳ මතකයක් තියෙන දරුවෙක් මම නම් හිතන්නේ ගෙදර ඇවිල්ලා මහ ගොඩාක් වැඩ කරන්න ඕන වෙයි කියලා. ඒතර තමන් මෙහෙම ළමෙක් වුණොත් තමන් ක්ලාස් එකේ සමහරට අහගෙන ඉන්න දේවල් තේරෙනවා මදි වෙන්න පුළුවන්. යම් පාඩම් අමාරු පාඩම් තියෙනවා, ලේසි පාඩම් තියෙනවා. ඒතර එයාට සමහර විට විවිධ කොටස් අතපසු වෙනවා වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් එයා අර ඉහළ බුද්ධි මට්ටමකට මේ ටිකක් පහළ බුද්ධි මට්ටමක ඉන්න දරුවෙක් වෙන්න පුළුවන්. එතකොට එයා වැඩ කරන්න ඕන ප්‍රමාණය අර දක්ෂ ළමයෙක් වැඩ කරන්න ඕන ප්‍රමාණයට වඩා වැඩි. එතකොට අර දක්ෂ ළමයෙක් පැයක් ඇතුළත කරන වැඩ ටික අර ළමයාට ළමයි ඉන්න පුළුවන් පැය 4ක්, පැය 6ක්, සමහර දවස් 2-3ක් කරලා ඉන්න පුළුවන්. ඔක හොඳම උදාහරණ තමයි අපි ක්ලාස් එකක ටියුට් එකක් දීලා එන සතියේ කම්ප්ලීට් කරගෙන කියලා කිව්වොත් ළමයි ඉන්නවා සැලකුණු ළමයි ටිකක් ඉන්නවා ඒකේ ඉඳි ඉවර කරලා ඉවරයි. තව ළමයි ඉන්නු පිටු 2-3යි කරලා තියෙනවා. තව ළමයි ඉන්නු භාගයක් විතර කරලා. තව ළමයි ඉන්නු කරගන්න බැරි වෙච්ච ඒවා තියෙනවා. ওই වගේ තියෙනවනේ. එතකොට අර තමන් අර දවසට කොච්චර පැය ගාණක් වැඩ කරන්න ඕනද කියන ප්‍රශ්නය මම හිතන එක වළංගු ප්‍රශ්නයක් නෙමෙයි. අනිවාර්යයෙන්. ඒක සර්ටත් තේරෙනවා ඇති. අර ළමයාට කරන්න තියෙන වැඩ ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය. හිතන්නකෝ ලොකු වැඩ ප්‍රමාණයක් නැති ළමයෙක් කියලා හදින කරන්න. ඒක හිතන්නකෝ ආර්ට්ස් කරන ළමයෙක් කියලා. ආර්ට්ස් කරන ළමයා ඉහළ බුද්ධි මට්ටමක් තියෙන ආර්ට්ස් කරන ළමෙක් මම දැකලා තියෙනවා මගේ යාළුවෝ ඉන්නවා මේ සයන්ස් කරලා ආර්ට් වලට මාරු වෙච්ච අය. හරි සරලව කරගන්නවා. ඔව් මාස ජීවිතේට දන්නේ නෝට් ටික මාස 5න් විතර කරගන්නවා. නෝට් ටික බලලා ඉවර වෙලා මේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් දාපුවම ඉන්නවා. කොමර්ස් කරපුවා ඇත්ත ඉන්නවා එහෙම. මගේ ගෝලෙක් ඉන්නවා කියලා මේ ටෙක් වලට පන්තිවත් ගිහිල්ලා නැහැ. මේ සයන්ස් පන්ති හිටියේ අවුරුදු එකමාරක්. ඊට පස්සේ ටෙක් තනියම කළා මේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 16 වුණා. මේ වගේ ගෝලෙක්. ඉතින් ඒ වගේ අර තීරණය වෙනවා එයාට තියෙන බුද්ධි මට්ටම අනුව ප්‍රධානම තීරණය වෙනවා. ඊට පස්සේ එයා දැන් අපි તો මෙහෙම විභාගයේ යන්තම් පාස් වෙන්න ඉන්න ළමයෙක් ඉන්නවා. එයාට අවශ්‍ය නැහැ ලොකු රිසල්ට් එකක්. දැන් එහෙම ළමයි අපේ පන්තිවල දැන් මගේ පන්තිවල සැලකුණු ළමයි ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන්ට ඕන විභාගය මේ පාස් වෙන විතරයි. S3ක් දාගෙන එහෙම ඕනේ ඒගොල්ලෝ හදන්නේ රට යන්න ගිහිල්ලා එහෙම මෙඩිසින් කරන්න එහෙම. හරි. එතකොට තව සමහර ළමයි ඉන්නවා දිස්ත්‍රික්කේ පළවෙනිය වෙන්න බලාගෙන ඉන්නවා. අයිලන්ඩ් ෆෙස්ට් බලාගෙන ළමයි ඉන්නවා. එතකොට ඒ ළමයි ගොඩාක් වැඩ කරනවා. අර ළමයි වැඩ කරන්නේම නෑ. සමහර ළමයි ඉන්නවා මේ වැඩ කරත් එකයි නැතත් එකයි ඒ ළමයිත් ඉන්නවා. එතකොට අපි අවසානයේ ගැන කතා කරොත් යුක්තිස සාමාන්‍යයෙන් ඔයාට ඕන දැන් අපි ඔය කියන එක නැතුව ඔයාට ඕන කොච්චර වැඩ කරන්න ඕනද පැය කොච්චරක් වැඩ කරන්න ඕනද වගේ කියන එක නම් මම පැය වලින් උදාහරණයක් මෙහෙම කිව්වොත් ඔයා පැය සාමාන්‍ය A level ළමෙක් පැය 6ක් විතර 6ත් 8ත් අතර ප්‍රමාණයක් නිදාගත්තම ඇති. පැය 6ත් හොඳටම ඇති. මම නම් කියන 6ක් ඕනෙත් නෑ. ඔව් පැයක් 6 නෑ ඒක හරි ඔය තරුණ වයසේ ළමයිට ටිකක් නිදිමරුවා කියලා මුකුත් වෙන්නේ නෑ. එතකොට අපි හිතමු පැය 6ක් නිදාගත්ත කියලා. එතකොට තව පැය 18ක් තියෙනවා. එතකොට ළමයා ගෙදර ඉන්න දවසක් නම් අඩු ගානේ මම කියන අනිත් වැඩ ඔක්කොටම පැය 3ක් විතර වැය කරලා පැය 15ක්වත් වැඩ කරෙන්න ඕන. වැඩ කියලා පැය 15ක් එක දිගට පාඩම් කරන්න බෑ. ඒ කියන්නේ සයන්ස් කරන ළමයට ඇත්තටම කොච්චර වැඩ පුළුවන් වුණත් කරන්න වැඩ ඕන තරම් තියෙනවා. වැඩ ඕන තරම් තියෙනවා පාස් පේපර්ස් ඒ කියන්නේ දැන් පන්ති වල වැඩ හොඳටම කරපු ළමෙක් කියලා හිතන්නකෝ. දැන් ඔයාගේ බයෝ නම් ටියුට් සම්පූර්ණ ඉවර කරපු ළමයට උනත් බුක් ෂොප් එකට ගිහිල්ලා පුළුවන් ඒ පාඩමට අදාළ පොතක් අරන් ගිහලා තාම ප්‍රශ්න කරනවා. කරන්න පුළුවන්. කරන්න තමයි
පුළුවන් වෙන්නේ. එතකොට අඩුම වශයෙන් ඒ කියන්නේ වැඩ ගොඩක් කරන්න තියෙන දරුවෙක් නම් නිවසේ ඉන්න දරුවෙක් නම් ඒ දවසට අඩු ගානේ පැය 15ක්වත් විවිධ වැඩ කෙමිස්ට්‍රි වෙන්න පුළුවන්, ෆිසික්ස් වෙන්න පුළුවන්, බයෝ වෙන්න පුළුවන්, විෂයන් තුනම වෙන්න පුළුවන්. මේගොල්ලන් පේපර්ස් උත් තියනවනේ කරන්න දෙයි. පැය 15ක්වත් වැඩ කෙරලා තියෙනවා. හොඳම දේ තමයි ඔය අපි හිතන් හිටියට වැඩ මෙච්චර කරනවා කියලා ඒක එහෙම කරන වැඩක් නෙමෙයි. හොඳම දේ තමයි තමන් කොච්චර වැඩ කරනවද කියලා ලියන්න. දැන් උදේ 6ට නැගිටිනම් වැඩ කරන්න පටන් ගත්තේ 6:00 නම් 6:00 නම් 8:00 වෙනකන් කෙමිස්ට්‍රි කරා. ඒ අතර විනාඩි 10ක් තේ බොන්න ගියා, විනාඩි 10-15ක් කන්න ගියා, විනාඩි 10ක් වොෂ්රූම් ගියා කියලා එතන ගත්තා. එතන පැය භාගයක් විතර කියලා පැය දෙකක් වැඩ කළා නේ. කොහොම දවසෙම කළා තියෙන ටික එකතු කරලා බැලුවාම ඇත්තටම එක දවසක් දවසම ගෙදර ඉඳන් වැඩ කරනවා කියලා හිතාගෙන එකතු කරලා බැලුවාම ෆෝන් එකේ පැයක් විතර ඉඳලා බාත්රූම් එකේ පැය භාගයට වඩා ඉඳලා ගේම් උත් ගහලා ඊට පස්සේ කන්නත් ගිහලා පැය භාගයක විතර ඔක්කොම බැලුවාම පැය 8ක් 9ක් වගේ තමයි වැඩ කරලා තියෙන්නේ. එච්චරත් නෑ ගොඩක් අය. හරිද? එතකොට අන්න ඒ වගේ තමන් මේ මුලින්ම බලන්න ඕන මේ තමන් කොච්චර වැඩ කරනවද කියලා තමන් මුලින්ම අයිඩියා එකක් ගන්න. එතකොට දවසට කරන්න දැන් ළමයි හිතාගෙන දවසට පැය 15ක් මම කොහොම වැඩ කරන්න පුළුවන් කියලා සාමාන්‍ය හොඳයි කියලා. එතකොට දැන් තමන් හරියට කාලය නාස්ති කරන්නේ මොනවටද කියලා අවබෝධ කරගත්තොත් එච්චර වැඩ කරන්න ඕනේ නෑ මේ උපස. අවශ්‍ය වැඩ ටික කරන්න මේ එයාට පුළුවන් මේ කාලේ ගාට කළමනාකරණය කරගන්න. නේද? ඔය මේ නිරන්ත සර්ගෙට තව දෙයක් එකතු කරන්න තියෙනවා. දැන් මාත් ඔය මගේ පන්ති ළමයින්ට දෙන උපදේශය ඒක තමයි කියන්නේ. වැඩ කරන පැය ගාන නෙමෙයි. කරන වැඩේ හරියට කරන එක. කරන වැඩේ ඵලදායි බව. හරියට කරන එක. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් අපි කතා කළා වගේ යම් ළමයෙක් පැය 2කින් 3කින් කරන වැඩක් තව ළමයට පැය 10ක් යන්න පුළුවන්. හැබැයි ඒ පැය 10 යන ළමයා අර ළමයට වඩා කැපැසිටි එක අඩුයිනේ. හැබැයි ඒ ළමයා පැය 10 ගන්න ඕනේ. නැත්තම් එයාට අර ලෙවල් එකට එන්න බෑ. හරිද? ඒකින්ද ඕගොල්ලෝ තීරණය කරගන්න ඕනේ ඕගොල්ලන්ගේ මට්ටම තීරණය කරන ඕගොල්ලෝ තීරණය කරන්න. ඔයාගේ යාළුවෙක්ට හොඳ මට්ටමේ ඉන්නනම් එයාට පැය 2කින් වය කරන දේ ඔයාට තේරුම් ගන්න පැය 7ක් 6ක් යන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ ඒත් කරන්න. හැබැයි නිලන්ත එහෙම කරලා ඉස්සරහට යනකොට අර ලෙවල් එකට එනවා. ඊට පස්සේ පොඩි වෙලාවෙක ටක් ගාලා වැඩේ කොට දාන්න පුළුවන්. ඒ කියන්නේ අර ඔයාගේ ඔළුවට එන්න ඕනේ මේ පාඩම දැන් හරි. මේ පාඩම දැන් මට සැටිස්. දැන් මේ පාඩම මට හොඳටම පුළුවන්. දැන් අවුලක් නැහැ. මේ පාඩමේ වැඩ කළා ඇති. මේ පාඩමේ ගණන් හදුවා ඇති. බයෝ පාඩමක් නම් මේ පාඩම පාඩම් කළා ඇති. දැන් මට මේ පාඩම හොඳටම පුළුවන් කියන මට්ටම කන්ෆිඩන්ස් එක එනකම් ඔයා මේ පාඩමේ වැඩ ටික පැය කීයක් ගියත් හරි අරන් ගමන කරන්න ඕනේ. එතකොට ඔයා ලොකු පැය ගාණක් කළත් ඔයාට ආරම්භ විතර ඒක අමාරු වෙයි. ඉස්සරහට යන්න ඔයාට ඔය පැය ගාණ අඩු කරලා හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි කෙටියෙන්ම කිව්වොත් වැඩ කරන පැය ගාන මෙච්චරයි කොතෙක්ද කියලා කියන්න බෑ. ඔව් මම ඔක හොඳටම මේ අපි පන්ති වල අවසානයේ දකින දෙයක් තමයි ඔය පන්ති වල හොඳ දක්ෂ ළමයි ඉන්නවා. ඒ කියන්නේ දක්ෂ ළමයි. ඒගොල්ලෝ හොඳට පේපර්ස් වල ලකුණු ගන්නවා, ප්‍රයිස් ගන්නවා. ඒගොල්ලෝ අර එයාලගේ දක්ෂකම කියන එක අව탁සියරු කරගන්නවා. ඒ විදිහට එයාලා දිගට යනවා. සමහර ළමයි ඒත් වැඩත් කරන හොඳට වැඩ කරගෙන යනවා, දක්ෂය මුල වැඩ කරගෙන යනවා. හැබැයි අර අපි කිව්වේ අර මධ්‍යම මට්ටමේ ළමයි ටිකක් පිටිපස්සෙන් ඉන්න ළමයි ලොකු කාලයක් වැඩ කරනවා. වැඩ කරලා මොකද කරන්නේ? ඇත්තටම ওই මැද මට්ටමේ ළමයි ටිකයි පස්සින ළමයි තමයි අපෙන් අහන්නේ කොච්චරලා වැඩ කරන්න ඕනද කියලා ළමයි තමයි අහන්නේ. දක්ෂ ළමයි ගොඩක් අහරි අහනවා අඩුයි. ඒතකොට ඒ ළමයි සමහරවිට මම දැකලා තියෙනවා කාලයක් තිස්සේ අරම ලොකු වෙලාවක් වැඩ කළා අර දක්ෂම ළමයාව ඉක්මවා යනවා. අනිවාර්යයෙන් මේ මොන තරම් උදාහරණ තියෙනවා. ඔව් මම ඒ දවස්වල ඕන කරලා ඒ කියන්නේ එක්සෑම් කිට් දැන් සමහර ළමයි ඉන්නවනේ අන්තිම මාස 7 8 මොරාල් වෙන්නේ. ඊට පස්සේ ඒ ගන්න හයිප් එකේ උඩට මේ අරන් ගිහලා අර ලෙවල් එක පහු කරලා යනවා. ඒ කියන්නේ එයාට එතෙන් තමයි අරක දැනෙන්න ගන්නෙ. ඔව් එයා එතනින් ඉස්සරහට යනවා. ඔව් එතකොට අර වැඩ කරගෙන ආවහම එක වෙලාවක් එනවා අපිට හැමදේම නිකන් පුළුවන් වෙනවා වගේ වෙලාවක්. හැබැයි මේ සමහර ළමයි ඉන්නවා දැන් ගොඩක් ළමයින්ට ඔය වැඩ බැරි වෙන්න අවුල මේකයි. ළමයි හිතාගෙන මං හරි දක්ෂයි කියලා. අදි탁සේරුවෙන් ඉන්නේ. ඒ කියන්නේ ගොඩක් ළමයි එහෙමයි. දැන් එයා හිතන්නකෝ දැන් අපි ළමයෙක්ගේ මොකක් හරි අහුවොත් මේක පුළුවන්ද කියලා උත්තරේ තියෙන පුළුවන්වත් බෑ කියලාවත් නෙමෙයි. අවුලක් නැහැ. අවුලක් නැහැ. හරිද? අවුලක් නැහැ කියන්නේ බෑ කියන එක. හරිද? පුළුවන් නම් පුළුවන් කියලා කියනවනේ. හරිද? අවුලක් නැහැ කියන්නේ බෑ කියන. අපි මේ වෙලාවේ මොකක් හරි දුන්නොත් එම් බෑ කරන්න. ඒ කියන්නේ ගොඩක් ළමයි හිතාගෙන ඉන්නවා තමන් ගැන අදි탁සේරුව. තව කොට්ටාසයක් ඉන්න මෙහෙම. තමන්ට පුළුවන් ද බෑගිද කියලාවත් දන්නේ නැහැ. ඔව් පුළුවන් ද බැරිද කියලා තූ දන්නේ නැහැ. නේ? හරිද? ඉතින් ඔයා අන්න එක තේරුම් ගන්න ඕනේ. කියන්නේ ඔයා පල්ලෙහා මට්ටමින් ළමෙකුණත් ඒක අවුලක් නැහැ. ඔයාගේ දේ අව탁සේරු කරනවා එහෙම නෙමෙයි අපි මේ ඔයාට නෙගටිව් දෙයක් කියන්නේ.
ඔයා කොච්චර මට්ටම හිටියත් ඔයා ඒ පැය ගාන වැඩි කරලා ඒ ගේම් එක ගැහුවොත් එහෙම ඔයා අර ලෙවල් එකටත් වඩා සමහර විට ගොඩක් දුරට උඩ යන්න පුළුවන්. මොකද නිලන්ත සර් කිව්වා වගේ අපේ පන්තිවල ඕනතරම් ළමයි ඉඳලා තියෙනවා අන්තිම මාස 7-8 ෆෝම් වෙන අපිට හිතා ගන්න බැහැ. ඒකනේ ෆෝම් වෙනවා කියලා කියන්නේ මෙහෙමයි. ඔය ෆෝම් එකේ එන්නේ කාලයක් වැඩ කරලා. ඔව්. වැඩ කරලා අර අන්තිම කාලේ තමයි ඒකේ අග්‍රඵලය නෙලා ගන්න. ඒකට ඉවසීම තියෙනවා. ඉවසීම තියෙනවා. අර ඒ කියන්නේ ඒකයි කිව්වේ. ඔයා දැන් අද පටන් ගත්තොත් මේ වැඩේ කරන්න තව අවුරුද්දක් එකමාරක් විතර යනවා ප්‍රතිඵල එන්නේ. ඒ කියන්නේ මාස 5ක් 6ක්වත් ඒ කියන්නේ මාස 5ක්වත් යනවා ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය වෙයි. එතකොට ඒක ඔයා වැඩ කරන විදිහම සමහර ලාය මාස 2-3 ගන්නවා. හරිද? අන්න ඒක ගත්තට පස්සේ අර කන්ද නැගලා ඉවරයි. ඊට පස්සේ අර ලෙස් එකගෙන යන්න තියෙන්නේ. අර ඒක තමයි වෙන්නේ. දැන් ඔයා කියන්නේ එක ළමයෙක් හිටියා. දැන් ඒ ළමයා ෆස්ට් ෂයි ක්ලාස් ආවා මගේ. ඒ ළමයා සාමාන්‍යයෙන් මට නම කියන්න පුළුවන් දරණ කියලා පුතෙක්. ඒ ළමයා සාමාන්‍යයෙන් මැත්ස් වල නම් S එක වගේ හිටියේ. අනිත් සබ්ජෙක්ට් දෙකත් අවුල්. එතකොට ඒ ළමයා මේ පළවෙනි පාර ක්ලාස් ඇවිල්ලා අන්තිම මාස 8 වගේ ආවේ. මිනිහට ආව එනකොට ගොඩක් ඒවා බෑ. ඊට පස්සේ මිනිහා ඒ කියලා දෙන එක මාර විදිහට මහන්සිලා කරගන්නවා. කොහොම හරි මිනිහා මැත්ස් වලට ෆස්ට් එකේ B එකක් දැම්මා. ඒ කියන්නේ මට හිතා ගන්න බැරි වුණා. ඒ කියන්නේ මට දැනුණා මෙයාට වැඩ කරන්න පුළුවන් කියලා. හැබැයි අර කාලෙත් එක්ක ඒ කියන්නේ මාස 7 වගේ අන්තිම මාස 7 වගේ හැබැයි මෑන් අර කියලා දෙන දේ හොඳට ඔලුවට දාගන්න ඒ වෙලාවේ මාර විදිහට අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා ඊළඟ දවසේ හරි කැමැත්තෙන් පන්තිරේට වැඩ කරනවා කියලා තේරෙනවා. කොහොම හරි මම හිතුවේ නැහැ B එකක් දැම්ම. ඒ කියන්නේ ගොඩාක් පල්ලෙහා මට්ටමේ හිටියේ. මුලින් පේපර්ස් වල ලකුණු නැහැ. ඊට පස්සේ ෆිසික්ස් වලට C එකක් කොහොම හරි මේ කෙමිස්ට්‍රි වලට මම හිතන්නේ S එකක්. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි මාත් එක්ක ඇවිල්ලා කතා කරා සර් මම ආයි කරනවා කියලා මගෙන් මාගෙන කෙමිස්ට්‍රි ෆීස් වලටත් පන්ති වලට ගියා. මම කොහොම මේ පන්ති වලට යන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ ආයි ක්ලාස් ආවා. ඒ ළමයා A දෙකයි B එකයි. කෙමිස්ට්‍රි S එක A කළා. මැත්ස් B එක A කළා. ෆිසික්ස් C එක B කළා. හරිද? ඒ ළමයාගේ තිබ්බ මොරාල් එක තමයි මම දැක්කේ. ඒ කියන්නේ ඒතනට යනවා කියන්නේ මොරාල් එක තමයි ඒ ළමයා ඉස්සරහට අරන් ගියේ. අන්න ඒ වගේ ඕගොල්ලෝ කවුරුත් අදක්ෂ නැහැ. ඕගොල්ලන්ට ඉවසීම තියෙන්න ඕනේ මේ වැඩේ කරන්න. ඉතින් ඒ හින්දා මේ අපි වීඩියෝ එක ඉවර කරමු. අනිත් ඔව් මම තා චුට්ටි කැලලක් එකතු කරන්න ඕන. දැන් අර ළමයි අහනවනේ දැන් පැය ගාන ගන්න ඕනේ කොච්චර වැඩ කරන්න ඕනද කියලා. ඕකේ තව එකක් තමයි දැන් සමහර ළමයි ඉන්නවා පැය මේ කොච්චර වැඩ ඒ කියන්නේ ලොකු වැඩ ප්‍රමාණයක් කරනවා. ඔය අපි ඉස්සර අහලා තියෙන ඒ අක්කනම් මේ වතුරේ කකුල් දෙක දාගෙන පාඩම් එළියට බහින්නේ නෑනේ. පේන්නේ වන්දේ. පේන්නවත් එහෙම වැඩ කරාටත් ෆේල් වෙනවා ළමයි. රිසල්ට් එකක් එන්නේ නෑ. සමහරට ඒ ළමයින්ටත් එපා වෙනවා මම මෙච්චර වැඩ කළා රිසල්ට් එකක් එන්නේ. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලා වැඩ කරාට වැඩන්නේ ඒ වැඩ කරන කාලේ විභාගයට ගැලපෙන්න වැඩ කළා නැත්නම්. හරියට පළදායක කළා නෑ. විභාගයට අවශ්‍ය තියෙනවනේ දැන් විභාගේ තියෙන්නේ පේපර්ස් ලියන්නනේ. ඔව්. එහෙනම් එයා වැඩ කරන කාලය තුල ඒ විභාගයට සූදානම් වීම සඳහා කාලයක් යනවා. එතකොට දැන් එතකොට දැන් සමහර ළමයි පාඩම් කරන විතරයි. ඒක පාඩම් කරන විතරක් වුණාට පස්සේ ඉතින් පේපර් එකක් ලියන්න පුළුවන් වෙන්නේ නැහැනේ. ඔය අම්මලත් කියනවා නේද සර් මේ ළමයා ගෙදර මාර විදිහට වැඩ කරන ඒවා ලකුණු නැහැ නේ කියලා කියන්නේ. ඒක තමයි හේතුව. ඔව් මාර අපි ඒ ගැන වෙනම මේ වීඩියෝ එකක් කරමු. මාර විදිහට වැඩ කරත් ලකුණු වෙන්නේ නැත්තේ කියලා. ලකුණු වෙන්නේ නැත්තේ ටොපික් එකකුත් ආවා. ඊළඟ දවසේ කතා කරමු. ඒ ගැන කතා කරමු මාර විදිහට වැඩ කරත් ලකුණු වෙන්නේ නැත්තේ. අපි ඊළඟ දවසේ කතා කරමු. එතකොට අර වැඩ කරන ඵලදායී වැඩ කරන අර ඔයාගේ පැය ගාන තුලට ඔයා ක්ලාස් එකකට ගිහලා පේපර් එකක් ලියන වෙලාවත් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒකත් ඒ වැඩ කරපු වෙලාව විදිහට ඔයාට දාගන්න පුළුවන්. එතකොට ඔය විදිහට දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. තව ඔළුවේ තියාගන්න ඕන දෙයක් ළමයි. අර එදිනෙදා වැඩ එදිනෙදා ඉවර කරන්න පුළුවන් කියලා එකක් නැහැ. ඒක අමාරු වැඩක්. සාමාන්‍යයෙන් මේ සතිය පුළුවන් නම් හොඳයි. හොඳයි. සාමාන්‍යයෙන් මේ සතියේ වැඩ මේ සතිය ඉවර කරගන්න. එහෙම නැත්තම් කොහොම හරි මේ මාසය තුලදවත් වැඩ ටික ඉවර කරගන්න ගොඩක් දුරට ඒ දවසේ වැඩ කරගන්න පුළුවන් නම් හොඳයි. එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් අවසන් කරමු. හරි.